මිරිස් කඩන ගම අම්මා දැක්කම සතුටු වෙයි. උදේ පාන්දර මිරිස් කඩන්න ආවා. කුකුලත් කෑ ගහනවා. මම ෆෝන් එක ඔබබා ඉන්නවට අම්මා කැමති නෑ. මේ බලන්න මන් දැන් කඩු මිරිස් ටික මේ ඇවිල්ලා මගේ පුංචි ගෙවත්ත. මේ නයි මිරිස් තියෙනවා. එන්න මේ තියෙන්නේ අමු මිරිස්. හැබැයි හිටපු ගමන් පොඩි ලෙඩක් මේවට හැදෙනවා. කාව ගොඩක් අයට වවන්න ඉඩ නෑ. මේ ගහ පොඩ්ඩක් නැවිලා. මමත් ඉඩ කඩ බේර ගන්න බෑග් වල වවලා තියෙන්නේ. මේ බලන්න හොඳට හැදිලා. දිච්ච කරුත් තියෙනවා. මං උදේට මේවා කඩලා ගෙනිච්චම අම්මා මාව සතුටු වෙනවා. ඊයේ වැස්සට ගස් ටික නම් පෙරලිලා. මම මේ කෝට්ට ගැහුව ගහ කෙලින් කරන්න. මම මේ පැකට් එකක් දාලා තියෙන දේවල් කියන්නද? ඔයගොල්ලෝ දැනගන්න ආස ඇති. මම මේකට මතු පිටපස් දාලා තියෙනවා. වැලිත් දාලා තියෙනවා. ගොමත් දාලා තියෙනවා. ඒ ඔක්කොම හොඳට අනලා තියෙද්ද රැදෙන්න කොහො බලුත් දාලා තියෙනවා. හිටපු ගමන් ඉතින් මේවට පොඩි රැද්දක් එනවා. මේ තියෙන්නේ දැල්ල පොඩ්ඩක් කොඩ වෙලා. බෑ ඉතින් අපේ අම්මත් උදව් කරනවා. අම්මා කුස්සියේ ලුණු පොතු පල් කරලා මට දෙනවා. මම ඊට පස්සේ මේවට ස්ප්‍රේ කරනවා. මේ වල් පැලයකුත් හැදිලා. මම මේ වගා කරාට අපේ පන්තියේ ගොඩ යාළුවෝ නම් වගා කරන්න කැමති නැහැ. ඒගොල්ලන් නම් කැමති ෆෝන් එකේ ගේම් ප්ලේ කරන්න. මමත් ඉතින් ඒවට ආසයි. රැට පොඩ්ඩක් අම්මයි ෆෝන් එක ගන්නවා. මට හැබැයි අම්මා වයින්නේ මේ වැඩත් කරන හින්දා. මම මේ ගස් වලට හරි ආදරේ. මම පස් හදන හැටි, ඇට හිටන හැටි, පස් කලවම් කරන හැටි, ඇට හිටවන හැටි බලන්න ඕගොල්ලෝනුත් ආසද? එහෙනම් කමෙන්ට් එකක් දාන්න. මං අම්මට වගා වලට උදව් වෙන හින්දා අතත් මං ඉල්ලන ඕන දෙයක් අරන් දෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.